සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා 1941 පෙබරවාරි 11 වන දින කැලණියේදී උපත ලැබුවේ පවුලේ 6 වන දරුවා ලෙසය. ඔහුගේ පියා වූ පටිකිරිගී එදිරිසිංහ මහතා ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ඩිපාර්ට්මන්ට් ඔෆ් කොටේජ් ඉන්ඩස්ට්‍රීස් ප්‍රධාන අධීක්ෂකවරයෙකු ලෙස සේවය කළ අතර මව වූ උෂ්ෂෙට්ටිගේ එලිසබෙත් පෙරේරා මහත්මිය ගෘහණියක් වූවාය. ඔහුට එක් වැඩිමහල් සහෝදරයෙකු අභාව ප්‍රාප්ත ධර්මසිරි, වැඩිමහල් සහෝදරියන් සිව් දෙනෙකු, ටෙක්ලා සඳසීලී, අභාව ප්‍රාප්ත ෆ්ලොරිඩා කැතරින්, මර්ෂියා සිරිමා සහ මේරි එලිසබෙත් සහ බාල සහෝදරයන් දෙදෙනෙකු, නිමල් රංජිත් සහ සුනිල් සිටි. පවුලේ බාලයා වන සුනිල් එදිරිසිංහ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ගායන ශිල්පියෙකි. එදිරිසිංහ මහතා පාසල් 5කින් සිය අධ්‍යාපනය සම්පූර්ණ කළේය. සර් ඩී.බී. ජයතිලක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ඇලඹූ ඔහු 1947 දී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ඇතුළත් විය. එම පාසලේ වසර 10ක් අධ්‍යාපනය ලැබීමෙන් පසු කලා අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා 1996 දී එල්පිටිය ශාන්ත මරියා විද්‍යාලයට මාරු විය. 1960 වසරේදී ඔහු ස්ටැෆර්ඩ් විද්‍යාලයට ඇතුළත් වූ ඔහු 1964 දී මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් සිය ද්විතීක අධ්‍යාපනය අවසන් කළේය. 1965 වසරේදී ඔහු කාර්යප්පෙරුම ආරච්චිගේ ශ්‍රියා කාර්යප්පෙරුම මෙනවිය සමග විවාහ විය. ශ්‍රියා මහත්මිය උපන්නේ 1941 නොවැම්බර් 7 වන දිනයි. ඇයට සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා මුණ ගැසී ඇත්තේ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේදීය. ඔවුන්ට උදය, ශෂිනී සහ උදාර නමින් දරුවන් තිදෙනෙකු සිටී. වැඩිමහල් පුත් උදය ශෂිප්‍රිය ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබිය. ඔහු වර්තමානීය UNI සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ් නමින් තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. පවුලේ දෙවනියා සහ දියණිය වන ශෂිනී කැලණිය ශාන්ත පවුලු බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. වාණිජවේදී උපාධිධාරීනියෙකු වන ඇය දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිවා සිටී. බාල දරුවා වන උදාර අසංග කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබිය. ඔහු ඕස්ට්‍රේලියාවේ රෙදිපිලි සහ විලාසිත නිර්මාණකරණය පිළිබඳ උනන්දුවක් දක්වයි. ඔවුන් සියලු දෙනා විවාහක අය වේ.